ස්විට්සර්ලන්තේ ජිනීවා වල තියෙනවා අගමැතිතුමිය වෙළඳ සමුළුව. මේකට යනවා වෙළඳ ඇමතුමා. හැබැයි මේ වෙළඳ ඇමතුමා යන අතරේ 9 දෙනෙක් යනවා මේකේ. ස්විට්සර්ලන්තේ ජිනීවා වෙළඳ සමුළුවට 9 දෙනෙක් යනවා. මේ ලයිස්තුව තියෙනවා මං ගාව 9 දෙනෙක් යනවා. මේ 9 දෙනා අතරේ එක කාන්තාවකුත් යනවා. දැන් යන්න සූදානම් ලබන සතියේද කොහෙද යනවා? කවුද මේ? PRO නිමෝදි වික්‍රමසිංහ. ඇමතිතුමාගේ PRO. මෙයත් යන්න දැන් මේ ට්‍රිප් එකේ ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරීන් ගියාට කමන්නේ මේ නිමෝදි වික්‍රමසිංහ යන්නේ ඇයි කියන එක තියෙනවා ප්‍රශ්නයක් අපිට. මොකද අපෙන් ඇහුවනේ. අපි මොකක් හරි රටකට ගියාම කී දෙනෙක් ගියාද කවුද ගියේ කවුද ආවේ ඒවා තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ PRO. ලබන සතියේද කොහෙද යන්න තියෙන්නේ මේ ලයිස්තුවේ නම තියෙනවා. ජනාධිපතිතුමාට යවපු ලියුමක් තියෙනවා. අනුමත කරගත්ත ලියුමක් තියෙනවා. නිමෝදි වික්‍රමසිංහ කියලා එක්කෙනෙකුත් යනවා. මේකත් අපි මේ වෙලාවේ කියනවා ආණ්ඩුවට ඊයේ ජනාධිපතිතුමා මගෙන් අහනවා සම්පත් පාර්ලිමේන්තුවේදී ඇයි අපේ ආණ්ඩුවට ලෙඩ දාන්නේ? නෑ අපි ලෙඩ දාන්නේ නෑ ජනාධිපතිතුමා. අපි මේ තියෙන ජනාධිපතිතුමාගේ මේ දුර්වලකම්. ජනාධිපතිතුමා දුර්වල නෑ. ජනාධිපතිතුමාගේ ගෝලයෝ දුර්වලයි. ගෝලයෝ පිස්සු කෙලිනකොට ඒ පිස්සු අපි පෙන්නලා දෙන්න ඕන. ඒ අඩුපාඩු අපි පෙන්නලා දෙන්න ඕන විපක්ෂයක් හැටියට. ඒකට තමයි විපක්ෂය ඉන්නේ. නැත්තම් විපක්ෂ හැමදේටම පරිපූර්ණක ඇස්තමෙන්තුව දාන්න. ඒක හොඳයි. එහෙම කියන්නේ නෙවෙයි විපක්ෂයක් ඉන්නේ. විපක්ෂය ඉන්නේ ඒව පෙන්නලා දෙන්න. ඒක එකක්.